ඔබ සියලු දෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. ඔබ දන්නවා අපි මේ දවස්වල සභාවේ ඔසවා ගැනීම ගැන තමයි ඉගෙන ගන්නගෙන ඉන්නේ. මේ සභාවේ ඔසවා ගැනීම ගැන 1 2 3 කියලා කොටස් තුනකින් අපි පසුගිය කාලේ ඉගෙන ගත්ත කාරණා දැනගත්තා. ඒ පණිවිඩ තුන අහපු නැති අයට පුළුවන් අපේ channel එකට ගිහින් ඒ පළමු කොටස් තුනට සවන් දෙන්න. හොඳයි. අපි පසුගිය 3 වෙනි කොටස අවසන් කළේ ක්‍රියාපොතේ 9 සිට 11 පදවලින්. ඒත් එක්කම මේ 4 වෙනි කොටසෙනුත් අපි මේ ඔසවා ගැනීම ගැන අලුත් දේවල් දැනගන්න යනවා. මම තදින්ම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශුද්ධාත්මය කරුණු කොටගෙන අපිට අලුත් එළිදරව් වලින් උන්වහන්සේගේ කාරණා ගැන කියලා දෙන්න යනවා. ආමෙන්. ඉතින් ඔබ බයිබලයක් ළඟ තියාගෙන මේවා ගැන අධ්‍යයනයකින් යුක්තව ඉගෙන ගන්න. එවිට ඔබට මේ සත්‍යතාවයේ පණිවිඩ ගැන ඉතාමත් පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. හොඳයි. පණිවිඩයට යන්න කලින් මට දෙයක් කියන්න ඕන. අපේ පණිවිඩ අහන කිතුණු නොවන සහෝදර සහෝදරයන් ගොඩක් අය ඉන්නවා. මේ අයත් අපි දාන පණිවිඩ ඉතා උමනාවෙන් අහනවා. ඔවුන්ගෙන් සමහරෙක් අපිට කතා කරලා ඔවුන්ට තියෙන අපැහැදිලි තැන් ගැන අහනවා අපෙන්. ඉතින් ඒ අය ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අයගේ හදවත්වල දෙවියන් වහන්සේ පිපාසයක් ඇති කරලා තියෙනවා මේ දේව වචනේ තිබෙන සත්‍යතාවය සොයන්න. කිතුණු නොවන ඒ සහෝදරයන්ගේ ඉල්ලීම පරිදි ඔගොල්ලෝ හැමෝටම ඒ අපැහැදිලි කාරණා ගැන අපි ඉදිරි කාලයේදී කියලා දෙන්න යනවා. කෙටි පණිවිඩ අපි කරන්න යනවා ඒ ගැන. ඒ නිසා ඔබ හැමෝම අපේ channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න, subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ පණිවිඩ අහන අපේ කිතුණු සහෝදර සහෝදරයන් විශාල පිරිසකුත් ඉන්නවා. ඒ අයවත් අපිට අමතක නැහැ. ඒ අයවත් මේ වෙලේ අපි ආදරෙන් මතක් කරනවා. ඔගොල්ලෝ හැමෝම ගැන අපි ඇත්තෙන්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔයගොල්ලන් ගැන යාඥා කරනවා. හොඳයි. අපි අද කොටස පටන් ගමු. අපි පසුගිය කොටස අවසන් කර බයිබල් පද සමග අපි පටන් ගන්න යනවා. අපි අවසන් කළේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා පද. අපි මේ පද කියවමු. උන්වහන්සේ මේ කාරණා කී කලෙහි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගයේ දෙස බලා ඕනෑකමින් සිටියේදී සුදු වස්ත්‍ර ඇඳා මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලිලේ මනුෂ්‍යයනි නුඹලා ස්වර්ගයේ දෙස බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. දැන් යේසුස් වහන්සේ ස්වර්ගයට නැගී ගිය වෙලේ එතන දේවදූතයන් දෙන්නෙක් ඉන්නවා. මේ දේවදූතයන් දෙන්න එතන ඉඳපු ගෝලයන්ට කියනවා යේසුස් වහන්සේ මේ ගිය ආකාරයටම නැවත එනවා කියලා. ඔබට මතකද කලින් පණිවිඩවලදී මම ඔබට කියලා දුන්නා යේසුස් වහන්සේ මිනිසෙකු විදිහට මේ පොළොවට ආවා. හරි. දැන් ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ කියන විදිහට උන්වහන්සේ දෙවෙනි වතාවටත් එන්න යනවනේ. ඒ ගැන දැන් මෙතන පදයක කියනවා උන්වහන්සේ මේ ස්වර්ගයට ගියපු ආකාරයටම නැවත එනවා කියලා. හොඳයි. අපි දැන් කියවපු බයිබල් පදේ දේවදූතයෝ දෙන්න කියනවා මේ යේසුස් වහන්සේ ස්වර්ගයට ගිය විදිහටම නැවත එනවා කියලා. එතකොට තව පැමිණීමක් තියෙනවා. යේසුස් වහන්සේ ආයෙත් පැමිණෙනවා. ඒ ගැන අපි මේ කොටස් වලින් ඉදිරියේදී දැනගන්න යනවා. දැන් මේ 4 වෙනි කොටසෙන් ඔබට ඉතාමත් වැදගත් කාරණා කියලා දෙන්න යනවා. ඒ වගේම දෙවියන් වහන්සේ විසින් මේ කාරණා තුල තබා තිබෙන එළිතරව අපිට පෙන්වන්න යනවා. ඒ නිසා මේ කොටසටත් ඔබ ඉතා උවමනාවෙන් ඇහුම්කන් දෙන්න. හොඳයි. යේසුස් වහන්සේගේ සභාව උන්වහන්සේ විසින් ඔසවා ගැනීමට පැමිණෙන දවස ගැනත් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම හෙවත් ස්වාමීන් වහන්සේගේ දවස ගැනත් අපි දැනගන්න යනවා. දැන් යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමම නේද මේ ඔසවා ගැනීම කියන්නේ කියලා ඔබ අතර සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඒක වැරදි. දෙවෙනි පැමිණීම සහ සභාවේ ඔසවා ගැනීම කියන්නේ එකක් නෙමෙයි, සිදුවීම් දෙකක්. මේ සිදුවීම් දෙක එකක් කියලා ඔබ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඔබ ඇත්තටම වැරදි අවබෝධයක ඉන්නේ. ඔසවා ගැනීම කියන්නේ දෙවෙනි පැමිණීම නෙමෙයි. සරල විදිහට මම මෙහෙම කියන්නම් ඔබට. ඔබ දන්නවා යේසුස් වහන්සේ මිනිසෙකු ආකාරයෙන් මරියාගේ කුසෙන් මේ පොළවේ ඉපදුනා. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පොළොව මතට ඇවිත් මේ පොළවේ පය ගහලා ජීවත් වුණානේ. අන්න ඒ උන්වහන්සේ පොළොව මතට පය තබලා ජීවත් වුණ කාලය තමයි උන්වහන්සේගේ පළවෙනි පැමිණීම ලෙස අපි සලකන්නේ. හරි. මිනිසෙකු ලෙස උන්වහන්සේ පොළොවට ආවා. ඒක පළවෙනි පැමිණීම. දෙවෙනි පැමිණීමකුත් තියෙනවා. ඒකත් උන්වහන්සේ පොළොව මතටම තමයි එන්න යන්නේ. ඒ ගැන මේ දේවදූතයෝ දෙන්න අපි ඉස්සෙල්ලම කියවපු බයිබල් කොටසේදී ඔවුනුත් කියනවා මේ යේසුස් වහන්සේ නැවත එන්න යනවා කියලා. ඒ පැමිණීම තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම කියලා කියන්නේ. ඒ ගැන ඉදිරි පණිවිඩ වලින් ඔබට කියලා දෙන්න යනවා. හරි. ඉතින් මේ දෙවෙනි පැමිණීම ගැන තවම ඔයගලන්ට කියලා දුන්නේ නැහැ. තාම අපි ඉන්නේ යේසුස් වහන්සේගේ සභාවේ ඔසවා ගැනීම කියන ප්‍රධාන මාතෘකාව යටතේ. ඒ තමයි 4 වෙනි කොටස. දෙවෙනි පැමිණීම ගැන මේ සභාවේ ඔසවා ගැනීම කියන කොටස් වලින් පස්සේ මම කියලා දෙන්න යනවා. හරි. හොඳයි. දැන් මොකද්ද මේ සභාවේ ඔසවා ගැනීම කියලා කියන්නේ? අහගන්න හොඳින්. ඔයගොල්ලෝ දන්නවා මේ යේසුස් වහන්සේව අදාහගත් සෙනගක් මේ පොළවේ ඉන්නවා. අපි ඒ අයට ක්‍රිස්තියානි අය කියලා කියන්නේ. යේසුස් වහන්සේ ඇවිල්ලා අන්න ඒ අයව මේ පොළවෙන් අහක් කරගෙන යන්න යනවා. ක්‍රිස්තියානි කිව්වට ඉතින් ක්‍රිස්තියානි හැමෝම යේසුස් වහන්සේ ගෙනියන්න යන්නේ නැහැ. මොකද කියනවා නම් ක්‍රිස්තියානි කිව්වට හැමෝම සුද්ධව ජීවත් වෙන්නේ නැහනේ. මේ පොළවේ ඉන්නවා ක්‍රිස්තියානි තමයි. හැබැයි මේගොල්ලන් සුද්ධ ජීවිතයක් ගත කරන ක්‍රිස්තියානි නෙමෙයි. නමට ක්‍රිස්තියානි. නමුත් යේසුස් වහන්සේ එනතෙක් සුද්ධව ජීවත් වෙන ක්‍රිස්තියානි සෙනගක් ඉන්නවා. අන්න ඒ අයව යේසුස් වහන්සේ විසින් මේ පොළොවෙන් ඉවත් කරගෙන සදාකාලයටම ස්වර්ගයට අරගෙන යන්න එනවා.
ශුද්ධව ජීවත් නොවන සියලුම ක්‍රිස්තියානි පෞකාරයන්ව යේසුස් වහන්සේ මේ පොළවේ අතෑරලා යන්න යනවා. පසුතැවිලිවීමෙන් ජීවත් වෙන ශුද්ධව ජීවත්ව ඉන්න කිතුණුවන්ව යේසුස් වහන්සේ ඇවිල්ලා ස්වර්ගයට අරගෙන යනවා කියලා මම දැන් කිව්වනේ. අන්න ඒ අයව යේසුස් වහන්සේ රැගෙන යන සිදුවීම තමයි ඔසවා ගැනීම කියලා කියන්නේ. තේරුණාද? මේ සභාව ඔසවා ගන්න මොහොතේම තව සෙනගක් උන්වහන්සේ ස්වර්ගයට අරගෙන යන්න යනවා. ඒ අය කවුරුත් නෙමෙයි මේ පොළවේ ඉන්න පිළිඳු දරුවන්, කුඩා දරුවන්. මේ අය ක්‍රිස්තියානි ළමයි නෙමෙයි. ක්‍රිස්තියානි ළමයිනුත් උන්වහන්සේ අරගෙන යන්න යනවා. නමුත් මේ කිතුණු නොවන දරුවන්වත් යේසුස් වහන්සේ ස්වර්ගයට අරගෙන යන්න යනවා. ඒ අයගේ ආගම ගැන යේසුස් වහන්සේ බලන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පොඩි දරුවෝ පාපය මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් පොඩි දරුවෝ පව් කරන්නේ නැහනේ. පව් කරන්න දන්නෙත් නැහැ. ඒ වගේම ඒ දරුවෝ ඉපදෙන විට ආගමක් හදාගෙන ඉපදෙන්නේ නැහනේ. එයාලගේ දෙමව්පියෝ තමයි ඒ දරුවන්ට ආගම තීරණය කරන්නේ. හරි. එතකොට ඇයි යේසුස් වහන්සේ පෞකාර කිතුණුවන්ව සහ යේසුස් වහන්සේව අදහ නොගන්නා උන්වහන්සේ විශ්වාස නොකරන අයව මේ පොළවේ අතාරින්න යන්නේ? ඒ අයගේ දරුවෝ විතරක් උන්වහන්සේ අරගෙන යන්නේ ඇයි? මොකද වැඩිහිටියෝ සහ පොඩි ළමයි අතර ලොකු වෙනසක් තියෙනවා. හරි. වැඩිහිටියෝ යහපත සහ නපුර මොකක්ද කියන එක හොඳින්ම අඳුරනවා. හරි. මේ වැඩිහිටියෝ කැමැත්තෙන්ම පව් කරනවා. ඒ නිසා යේසුස් වහන්සේ මේ අයව අතාරිනවා. පසුතැවිලි නොවන මේ අයව අතාරිනවා. යේසුස් වහන්සේව අවිශ්වාස කරන අයව අතාරිනවා. යේසුස් වහන්සේව අදහගෙන පව් කරමින් සිටින අයවත් අතාරිනවා. නමුත් ඔබ දන්නවද අර පව් කරන සෙනග අතාරින්න යනෝනේ. ඒ සෙනගගේ දරුවෝ ඉන්නෝනේ. ඒ දරුවෝ පාපය අඳුනන්නේ නැහැ. ඉතින් ඒ දරුවන්ව යේසුස් වහන්සේ රැගෙන යන්න යනවා. ඉතින් සහෝදරයනි, ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මේ කාරණේදී යේසුස් වහන්සේ කොච්චර ධර්මිෂ්ඨද ඈ. උන්වහන්සේ අතහැරලා යනවා නම් පෞකාරයෝ ටිකක් තමයි අතහැරලා යන්නේ. උන්වහන්සේව අවිශ්වාස කරන අයව උන්වහන්සේට අරගෙන යන්න උවමනාවක් නැහැනේ. ඒ නිසා උන්වහන්සේව අවිශ්වාස කරන අයව උන්වහන්සේ අරගෙන යන්නේ නැති නිසා උන්වහන්සේ ධර්මිෂ්ඨයි. එහෙම කරන එක සාධාරණයි. අනිත් පැත්තෙන් බැලුවම ඒ පෞකාරයන්ගේ දරුවන්ව ඉතිරි කරන්නේ නැති උන්වහන්සේ අරගෙන යන්න යනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ධර්මිෂ්ඨයි. සැබවින්ම උන්වහන්සේගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි. උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. හරි. මෙන්න මේ සිදුවීම වෙන මොහොතේ ඔබ යම් කෙනෙක්ව පොළවේ අත්හැරෙන්න යනවා නම් ඔබව අත්හැරුණොත් ඒකට හේතුව ඔබමයි. ඔබ කැමැත්තෙන්ම පව් කරන නිසා, ඒ වගේම ඔබ උන්වහන්සේව ඔබගේ ගැලුම්කාර දෙවියන් වහන්සේ බව ඔබ විශ්වාස නොකරන නිසා තමයි ඔබ පොළවේ ඉතිරි වෙන්න යන්නේ. මේ ඉතිරි වෙන්න යන එක ගැන මම ඉස්සරහදී කියලා දෙන්න යනවා. ඉතිරි වෙන්නේ හොඳකට නෙමෙයි, අතහැරලා යන්නේ හොඳකට නෙමෙයි. දැඩි විනිශ්චයක් මේ පොළොවට එන්න යනවා. තදබල විනිශ්චය පොළොවට එන්න යනවා. තදබල පීඩාකාරයන් මේ පොළොවට තියලා තියෙන යනවා. අන්නේ පීඩාකාලයට තමයි කාලවරෙල්ලා කියලා අතාරින්න යන්නේ. හරි. ඉතින් ඔබේ කැමැත්තෙන්මයි මෙන්න මේ පීඩා කාලයටත් දෙවියන් වහන්සේගේ උදහසේ කාලයටත් ඉන්න යන්නේ. මොකද ඔබ යේසුස් වහන්සේව එපා කියලා අවිශ්වාස කරලා ඔබ කැමති ආකාරයේ ජීවිතයක් ගත කරන්න ඔබ තීරණය කළා. ඉතින් උන්වහන්සේට අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ගේ සුව කැමැත්තට ඇඟිලි ගහන්න. මෙන්න මේ නිසයි ඔබව අත්හැරින්න යන්නේ. හොඳට මතක තියාගන්න. යේසුස් වහන්සේව අදහන සෙනගව උන්වහන්සේ රැගෙන යන්න එනවා. ඔබටත් ඒ අවස්ථාව දැනටමත් තියෙනවා. මොකද ඒ අවස්ථාව තාම ආවේ නැහැ. අද හෙට මේක සිද්ධ වෙන්න යනවා. ඒ නිසා මේ යේසුස් වහන්සේව අදහගෙන ඒ සදාකාලේ ජීවනයේ ඇතුල් වෙන්න ඔබ දැම්මම සූදානමින් සිටින්න. ඒ විතරක් නෙවෙයි, සූදානමින් සිටිලා වැඩ නැහැ. ඔබ තීරණයක් ගන්න ඕනේ ඔබගේ ජීවිතය යේසුස් වහන්සේට බාර දෙනවා කියලා. දැන් මේ පණිවිඩයෙන් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සැබෑවම පෙන්වා දෙද්දී ඔබට පුළුවන් තීරණය ගන්න. හරි? මොකද්ද මේ තීරණය? යේසුස් වහන්සේව අදහගෙන උන්වහන්සේ දෙන සදාකාලේ ජීවිතයට ඇතුළු වෙනවද? එහෙමත් නැත්නම් ඔබේ අකීකරුකම නිසා ඔබ සදාකාලයටම විනාශය තෝරා ගන්නවද කියන එක ඔබ තීරණය කරන්න. ඒක ඔබේ තීරණය. හැබැයි ඔබ ගන්න තීරණය මොන පැත්ත වුණත් දෙවියන් වහන්සේට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ පැත්තට, යේසුස් වහන්සේගේ පැත්තට ඔබ තීරණය කරොත් ඔබ දිනුම්. හැබැයි මතක තියාගන්න, ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබව විනිශ්චය කරනවා. මොකද උන්වහන්සේ ඔබව මවපු දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි සියලු මානුෂ්‍යයන්ව නිර්මාණය කරේ. ඔබෙන් මගේ ආගමෙන් වැඩක් නැහැ. ඔබ මම දකින්න දේවල් වලින්. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයේ කියලා ඔබ දෙයක් කියනෝනේ. අන්න ඒකෙන් තේරුම් ගන්න. ඔබ බෞද්ධ කියලා, ඔබ මුස්ලිම් කියලා, ඔබට බෞද්ධ වැස්සක් වහිනවා. මුස්ලිම් අයට මුස්ලිම් වැස්සක් වහිනවා. ක්‍රිස්තියානියට ක්‍රිස්තියානි වැස්සක් වහිනවා. බෞද්ධයන්ට බෞද්ධ ඉරක් පායනවා. කිතුණුවන්ට ක්‍රිස්තියානි ඉරක් පායනවා. මුස්ලිම් අයට මුස්ලිම් ඉරක් පායන එහෙම නැහනේ. ඒ නිසා හැමෝගෙම මැවුම් කරුත් උන්වහන්සේම තමයි. වෙන දෙවිවරු නැහැ. මේ විශ්වය අහස පොළව නිර්මාණ කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. මම මුල් කොටස් වලදී කිව්ව උන්වහන්සේ මිනිසෙක් විදිහට එන්න හේතු උනේ ඔබේ මගේ පාපය කුලිය ගෙවන්න තමයි උන්වහන්සේ ආවේ. හරි? මීට කලින් කරපු පණිවිඩවල මම කියලා දුන්නා යේසුස් වහන්සේ කියන්නේ මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සියල්ල නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. සියලු මනුෂ්‍යව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ කියලා. ඉතින් ඔබ හැමෝම වැඩි හිටියෝ වෙලා දැනම තමන්ගේ මැවුම් කරුව ජේසුස් වහන්සේව අතහැරලා වෙන දෙවිවරු සාදාගෙන ඒගොල්ලෝ ඉදිරියේ වැඳ වැටිලා සැබෑ දෙවියන් වහන්සේව අතහැරලා ඒ කරන පාපය දිගටම කරගෙන යනවා නම් ඔබ කැමැත්තෙන්ම විනාශය තෝරගෙන. ඒකට ජේසුස් වහන්සේට කරන්න දෙයක් නැහැ. ඔබමනේ තෝරගෙන තියෙන්නේ. ඔබේ ඒ අන්ධභාවයෙන් ගැලවෙන්න තමයි මේ දෙවියන් වහන්සේගේ වචනේ අපි කියලා දෙන්නේ. උන්වහන්සේ එන්න යනවා. ඒක අපි හොඳටම දන්නවා. උන්වහන්සේ ආවා. ඓතිහාසික සාක්ෂි තියෙන උන්වහන්සේගේ පැමිණීම ගැන උන්වහන්සේ නැවත එනවා. හරි? මතක තියාගන්න. මම ඉස්සෙල්ලම කිව්වා ඔබ වැඩි හිටියෝ වෙලා දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරමින් ජීවත් වෙන අතරතුර ඔබේ දරුවන්ව යේසුස් වහන්සේ සදාකාලයටම අරගෙන යන්න එනවා. ඔබේ කිරි දරුවා වෙන්න පුළුවන්. සමහර විට දවසයි වෙන්න පුළුවන්. සමහර විට සතියයි වෙන්න පුළුවන්. සමහර අය ඉන්නව දරුවෝ නැතිව අවුරුදු ගණනක් බලන් ඉඳලා දරුවෙක් හම්බ වෙනවා. ඒ දරුවා වෙන්න පුළුවන් ඒ වෙලේ යේසුස් වහන්සේ අරගෙන යන්නේ.
මේ දරුවෝ කියන්නේ දෙමව්පියන්ට ඒගොල්ලන්ගේ මුළු ලෝකෙම වගේ. ඉතින් මේ දරුවන්ගෙන් ඔබට නොහිතන මොහොතක වෙන වෙන සිදු වෙනවා. ඒ දරුවෝ ඔබ නොහිතන විදියට ඔබ සදාකාලයටම දුරස් වෙලා ඈත් වෙලා යනවා කියන මේ සිදුවීම ඔබ නොහිතන මොහොතක සිද්ධ වෙනවා. ඒ දරුවන්ව යේසුස් වහන්සේ අරගෙන යනවා මම කිව්වා. හරි. මේ දේ සිද්ධ වෙන මොහොත මොන වගේ වේදනාකාරී වෙයිද ඔබට? ඒ මොහොත ඉතාමත් භයානකව වේදනාකාරීව සියලුම මනුෂ්‍යයන් පිටට එන්න යනවා. සමහරවන්ට භාර්යාවන් අහිමි වෙන්න යනවා. සමහර භාර්යාවන්ට පුරුෂයන් අහිමි වෙන්න යනවා. දෙමව්පියන්ට දරුවන් අහිමි වෙන්න යනවා. දරුවන්ට දෙමව්පිය අහිමි වෙන්න යනවා. මෙන්න මේ ආකාරයේ පොළවේ තම තමාගේ ආදරණීයයන් එකපාරටම අතුරුදහන් වෙන්න යනවා. මේක මොනතරම් භයානක තත්ත්වයක්ද? ඔබ හිතන්න මොනතරම් වේදනා සහගත දවසක් වෙයිද මේක? මතක තියාගන්න. ඒක මේ මුළු පොළොව පිට සිටින සියලු මනුෂ්‍යයන් පිට එන්න යනවා. මතක තියාගන්න ඔබගේ දරුවන්ව යේසුස් වහන්සේ සදා කාලයටම ඔබෙන් ඉවත් කරගෙන රැගෙන යන්න යනවා. ඇයි ඒ දරුවෝ පව් කරලා නැහැනේ? ඔබ පව් කරා ඒකට කරන්න දෙයක් නැහැ. මනුෂ්‍යයනි ඔබ කැමති නැද්ද ඔබේ දරුවන් සමගම සදා කාලයටම නොමැරී ජීවත් වෙන්න? මම මේ කතා කරන්නේ අන්‍ය ආගමිකයන්ට විශේෂයෙන්ම. යේසුස් වහන්සේ වදාගෙන ඔබේ දරුවන් සමග සදා කාලයටම ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද? ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔබ මිනිහෙක් වෙන්න බෑ. බලන්න ඒක කොපමණ විශාල ආශිර්වාදයක්ද කියලා. සහෝදරයනි මේ සදාකාලයේ ජීවිතය ලබා ගන්න ඔබ කරන්න ඕන එකම එක දෙයයි. ජේසුස් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ වදාහ ගන්න. උන්වහන්සේට ඔබගේ හදවත බාර දෙන්න. ඔබගේ ජීවිතය බාර දෙන්න. එච්චරයි ඔබ කරන්න ඕනේ. අපි හැමෝම මිනිස්සු. ඔබ ප්‍රඥාවන්තයි. හරි. ඔබේ පවුලේ දරුවන් වෙනුවෙන් ඔබගේ පවුල වෙනුවෙන් යහපත් තීරණ ගන්න ඔබට ප්‍රඥාව තියෙනවා. ඔබ ඒක කරන උප්පත්තිය නම්. ඉතින් මම විශ්වාස කරනවා ඔබ යේසුස් වහන්සේට ඔබගේ ජීවිතේ බාර දෙන්න තීරණයක් ගනී කියලා. ඔබ මේ පොළවේදී ගන්න යහපත්ම තීරණය තමයි ඔබගේ මැවුම්කාර දෙවියන් වහන්සේ වන යේසුස් වහන්සේ වෙතට හැරෙන්න ගන්න තීරණය. එසේ කරන සියලුම පවුල් සදාකාලයටම පවතින්න යනවා. මේක මම කියන්නේ නෙමෙයි ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේ දීලා තියෙන පොරොන්දුව. ඒ ගැන අපි ශුද්ධ බයිබලයෙන්ම බලමු. යේසුස් වහන්සේ මේ ගැන ඔබට පොරොන්දු දීලා තියෙනවා. බලන්න උන්වහන්සේ විශ්වාස කරගෙන උන්වහන්සේට ජීවිතේ බාර දීපු අයට, උන්වහන්සේට හදවත බාර දීලා උන්වහන්සේ වෙතට හැරිච්ච මිනිසයන් ගැන උන්වහන්සේ මොකද කියන්නේ කියලා මේ පදේ. එළිදරව් පොතේ 21:4 සිට 7 දක්වා කියනවා උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සිළු කඳුළු පිස්ස දමනසේක. මරණය තවත් නොවන්නේය. වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක් නිසාද? පළමු දේවල් පහව ගියේ යයි සිංහාසනෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. සිංහාසනයේ පිට වැඩහුන් තනන් වහන්සේ කතා කොට බලව සියල්ල අලුත් කරමි කීසේක. තවද උන්වහන්සේ කතා කොට ලියාපන්න මක් නිසාද මේ වචන විශ්වාසය සැබෑයයි කීසේක. උන්වහන්සේ මට කතා කොට ඒවා ඉෂ්ට වුණේය. මම අල්ෆා සහ ඔමේගාය, පටන් ගැනීම සහ අන්තිමය. පිපාසා ඇත්තාට මම ජීවනයේ වතුර උල්පතෙන් නොමිලේ බොන්ට දෙන්නෙමි. ජය ගන්නා මේ දේවල් උරුම කරගන්නේය. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය. ඔබට ඇහුණද යේසුස් වහන්සේ උන්වහන්සේ වදහන්නන්ට දුන්නා බලවත් පොරොන්දුවක් මේ. ඒ ස්ථානයේ තවත් මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මරණය නැහැ, වැළපීම නැහැ, වේදනාව නැහැ, හැඬීම නැහැ. හරි. දෙවියන් වහන්සේ වදහ ගන්න, යේසුස් වහන්සේ වදහ ගන්න සියලු මනුෂ්‍යයන්ගේ ඇස්වල කඳුළු උන්වහන්සේ පිහදාන්න යනවා සදා කාලෙටම. සදා කාලේ ජීවිතයක් දෙන්න යන උන්වහන්සේ. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ වදහ ගන්න අයට දෙන්න යන්නේ මොකද්ද කියලා අපි දැන් කියවුවා නේද? හැබැයි 8 වෙනි පදේ මම කියුවේ නැහැ. 8 වෙනි පදේ කියනවා උන්වහන්සේව අවිශ්වාස කරන, උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන අයට වෙන්න යන දේ. ඒක මම කියවන්න යනවා. හොඳට අහගන්න. මෙන්න බලන්න උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන, අවිශ්වාස කරන අයට මොකද වෙන්නේ යන්නේ කියලා. නමුත් භයත්තන්ටත්, අවිශ්වාස කරන්නන්ටත්, පිළිකුල්ව සිටින්නන්ටත්, මිනී මරන්නන්ටත්, වේශ්‍යාකම් කරන්නන්ටත්, මායාකාරයන්ටත්, රූප වඳින්නන්ටත්, සිළු බොරුකාරයන්ටත්, ගින්නෙනුත්, ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය. එය දෙවෙනි මරණයයි මට කීසේක. ඇහුණද ඔබට? ජේසුස් වහන්සේ සදා කාලයටම විනාශයට ඇදලා දාන සෙනගක් ගැන කතා කරනවා. කණ්ඩායම් ගැන කතා කරනවා. ඒ කණ්ඩායම් කවුද කියලා බලන්න. භය ඇත්තෝ, අවිශ්වාස කරන අය, පිළිකුල්ව සිටින අය, මිනී මරණ අය, වේශ්‍යාකම් කරන අය, මායාකාරයෝ, රූප වඳින්නන්. ඒ කියන්නේ රූප වඳින්නන් කියන්නේ එක එක දෙවි දේවතාවෝ ඔයගොල්ලෝ හදාගෙන වඳින්නේ අන්නේ අය. ඒ වගේම සිළු බොරුකාරයෝ. මෙන්න මේ කියන කණ්ඩායම් ගැන උන්වහන්සේ අවසානයේදී මේ පදේ කියනවා. ඔවුන්ව ගින්නෙනුත්, ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය කියලා උන්වහන්සේ කියනවා. ඒක දෙවෙනි මරණය. පළවෙනි මරණය තමයි මේ පොළවේදී මැරෙන මරණය. දෙවෙනි මරණය තමයි ශරීරයත් ආත්මය දෙකම සදාකාලේ ගිනිවිලට උන්වහන්සේ දානවා. උන්වහන්සේට බලය තියෙන එක කරන්න. මොකද උන්වහන්සේ මැවුම් කරු. උන්වහන්සේ අයිතිකරු. හොඳයි ඔබම තීරණය කරන්න. මේ යේසුස් වහන්සේ වදාගෙන ඔබේ මුළු පවුලම දෙවියන් වහන්සේ සමග සදා කාලයට ජීවත් වෙනවද? එහෙමත් නැත්නම් 8 වෙනි පදේ කියන විදිහටම ඔබ දැන් දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේවල් කරන ගමන් යේසුස් වහන්සේව එපා කියලා ප්‍රතික්ෂේප කරලා සදා කාලේ ගිනිවිලේ කොටස වෙන් කර ගන්නවද කියලා ඔබ තීරණය කරන්න. ඔබ මේ පොළවේදී ගන්න තීරණයට පුළුවන් ඔබට නොමරන ජීවිතයක් සමග ස්වර්ගයේ ඉඩමක් හිමි කරගන්නත්, ඒ වගේම නිරේ හොඳම බිම් කොටසක් වෙන් කරගන්නත් ඔබට පුළුවන්. හරි? ඒක තීරණය කරන්නේ ඔබමයි. ඔබ යේසුස් වහන්සේව අදහ ගන්නවද නැද්ද කියන තීරණය මත ඔබට මේ ස්ථාන දෙකෙන් එකකට යන්න ටිකට් එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. නොමිලේම ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඔබට මේ අනතුරු ඇඟවීමක් කරන්නේ යේසුස් වහන්සේ නැවත එනවා. බයිබලෙම පෙන්නවා. ඔබ උන්වහන්සේට ඔබගේ ජීවිතය බාර දෙන්න. ඔබත් මමත් ඉන්නේ මේ අවසාන කාලේ. ඒ වචනේ බයිබලේ කියන අවසාන කාලයක් ගැන. ඒ නිසා සහෝදරයනි විනාශ වෙන්න හදන්න එපා. යේසුස් වහන්සේ ඔයගලන්ට ආදරේ. අපිත් ඔයගලන් වගේ එක එක දෙවිවරු පස්සේ ගියා. වෛශ්‍යාකම් අපවිත්‍රකම් කරා, සල්ලාලකම් කරා, බොරු කිව්වා,
මේ වගේ පාපයන් තුළ අපිත් ඉන්නේ. නමුත් යේසුස් වහන්සේව අපි අදහගත්තා. උන්වහන්සේ කරුණාව අපිට දුන්නා. උන්වහන්සේ ඔබටත් දැන් අඬ ගහනවා. ඔබට ආරාධනා කරනවා. මේ පණිවිඩවල වල තියෙන ආරාධනය. උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා වගේම ඔබට ප්‍රේම කරනවා. ඒ නිසා ඔබ තවමත් ප්‍රමාද නැහැ. හැරෙන්න උන්වහන්සේට. උන්වහන්සේට හැරිලා ගැලවෙන්න.